සුපුරුදු සෙනහසින් යුතුව ඔන්න අදත් ඔයාලගේ නිවහනට ගොඩ වදින මම කුක් විත් සමරේ. ඉතින් යාළුවනේ අද මම ඔයාලට කියලා දෙන්නේ වෙනදා වාගේම අලුත්ම විදිහට හදන අලුත්ම රස බඩිරම් ව්‍යංජනේ සකස් කරගන්න විදිහ. මේක හරිම රසයි යාළුවනේ, මේ බලන්න මේ විදිහට. ඉතින් මේක ඔයාලත් හදලා බලන්න අනිවාර්යයෙන්ම. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මේ විදිහට මම බඩිරම් කරල් 4ක් අරගන්නවා. අරගෙන මේ විදිහට පොත් ඉවත් කරගන්නවා. ඉවත් කරගෙන අපි රස මෙතෙක් කවුරුවත් ඔයාලට YouTube එකේ කියලා දුන්නේ නැති රස බඩිරඟු මාළුවක් හදන විදිහ තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් ඊළඟට අපි මේ විදිහට අපේ බඩිරඟු වල ඇට ටික ඊයකින් කපලා ඉවත් කරගන්නවා. ඉතින් මේ විදිහට ඔක්කොම බඩිරඟු කරල් 4ෙම අපි ඇට ටික ඉවත් කරගන්නවා. දැන් මේ විදිහට ඇට ඉතුරු වෙන්නේ නැති වෙන්නේ. මේ බලන්න යාළුවනේ මේ විදිහට අපි කපලා ඉවත් කරගමු. යාළුවනේ මේ තියෙන්නේ අපි ඇට ඉවත් කරගත්ත බඩිරඟු කරල් 4 ඇට ටික. අපි දැන් මේක බ්ලෙන්ඩර් කප් එකට දාගන්න ඕන. ඉතින් යාළුවනේ මම කිව්වේ අදත් අලුත්ම දෙයක් ඔයාලට කියලා දෙන්න හැමදාම වාගේ. මේක හරිම රසයි. ඒ හින්දා අනිවාර්යයෙන්ම අවසාන වෙනකම් වීඩියෝ එක කරලා ඉන්න. එහෙනම් අපි මේක දැන් දාගමු අපි බ්ලෙන්ඩර් කප් එකට. ඉතින් මේ විදිහට අපි බ්ලෙන්ඩර් කප් එකට අපි ඇට ටික ඔක්කොම දාගන්නවා. ඉතින් අපි ඒකටම එකතු කරගන්නවා මේ විදිහට පොල් ගෙඩි කාලක පොල් එකතු කරලා අපි මේක බ්ලෙන්ඩර් කරගන්නවා යාළුවනේ. ඉතින් අපි මේකටම වතුර ටිකකුත් මේ වාගේ එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට බ්ලෙන්ඩර් කරගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි බ්ලෙන්ඩර් කරගත්ත අපේ බඩිරඟු මිශ්‍රණය. අපි දැන් මේක හොඳට මිරිකලා පෙරා ගන්න ඕන. පෙරලා අපි සාරේ මේකේ අර ගන්න ඕන. ඉස්ම ටික අයින් කර ගන්න ඕන. ඉතින් යාළුවනේ අපි මේ වාගේ ගොට්ටක් අරගෙන මේ විදිහට අපේ මිශ්‍රණය දාලා පෙරා ගන්නවා. හොඳට මේකේ කෑලි ටික අයින් කරලා හොඳට මේ විදිහට පෙරාගෙන අපි ඉස්ම ටික සාරු ටික විතරයි අරගන්නේ. ඉතින් යාළුවනේ අපි මේ විදිහට අපි බ්ලෙන්ඩර් කරගත්ත බඩිරඟු ටික මේ විදිහට මිරිකගෙන ඉස්ම ටික අයින් කරගෙන කෑලි ටික විසික් කරනවා. ඉතින් ඔයාලට ඒක ගණකම් වැඩි වතුර ටිකක් දාලා මිරික ගන්න පුළුවන්. මේ තියෙන අපේ මිශ්‍රණය. අපි මේකට මිරිස් කුඩු තේ හැන්දක් දා ගන්නවා. මිරිස් කුඩු ගොඩක් දාන්නේ යාළුවනේ. කහ කුඩු තේ හැඳි භාගයකුත් එකතු කර ගන්නවා. 3-5 කුඩු තේ හැඳි භාගයකුත් මේ විදිහට එකතු කර ගන්නවා. ලුණු කුඩු තේ හැඳි භාගයක් විතර අපි දා ගන්නවා. මදි නම් අපිට රස අනුව ලුණු ටික එකතු කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මේ මිශ්‍රණය හොඳට මේ විදිහට කලවම් කර ගන්නවා. ඉතින් අපි මේ වාගේ භාජනයක් ලිපේ තියලා මේකට පොල් තෙල් ටිකක් එකතු කර ගන්නවා. මේ වාගේ ගොඩක් ඕනේ යාළුවෝ ටිකක් එකතු කර ගන්නවා. ඉතින් අපි තෙල් ටික රත් වෙද්දී ඉස්සෙල්ලාම රාම්ප කරපිංච ටිකක් එකතු කර ගන්නවා මේ විදිහට. ඊට පස්සේ සුදු ලුණු ටිකක් එකතු කර ගන්නවා. සුදු ලුණු බික් 3ක් විතර අපි බී ලුණු ගෙඩියක භාගයක් මේ විදිහට කපලා එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි මේක ටිකක් මේ විදිහට ටෙම්පරාදු කරනවා. ඊට පස්සේ අපි අවුමිරිස් කරල් 4ක් මේ වගේ කපලා එකතු කර ගන්නවා. ඉතින් යාළුවනේ මේක හරිම රස කෑමක්. ඔයාලා කාලා නැත්නම් අනිවාර්යෙන්ම හදලා බලන්න, try කරලා බලන්න. ඉතින් යාළුවනේ මේ වාගේ ලුණු ටික අපේ ටෙම්පරාදු වෙද්දී අපි හදාගත්ත මිශ්‍රණය මේ විදිහට අපි එකතු කර ගන්නවා. ඇතුළට මතක තියාගන්න යාළුවනේ මේක එකතු කරපු වෙලේ ඉඳලා අපි හොඳට හැඳි ගන්න ඕන. නැත්නම් මේක කැට ගැහෙනවා වගේ වෙනවා. ඒ හින්දා අපි හොඳට හැඳි ගන්න මේක හොඳ ගින්දර දාලා ගින්දර වැඩි කරලා අපි හොඳට හැඳි ගාමින් විනාඩි 5ක් විතර මේක සකස් කර ගන්න ඕනේ. ඉතින් යාළුවනේ මේ විනාඩියකට පස්සේ දැන් මේක හොඳට උපු වෙන්න පටන් ගන්න තියෙන්නේ. අපි දැන් මේ වෙලාවේ මේකට උම්මලකඩ ටිකක් එකතු කර ගන්නවා. මේ විදිහට එකතු කරගෙන හොඳින් කලවම් කර ගන්නවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ විනාඩි 3කට පස්සේ අපේ බඩිරඟු ව්‍යංජනේ අපිට මේක
ගොඩක් රත් කරලා කැට කපන්න ගන්න පුළුවන් ඕනනම් කැට කපලා ආයෙ ටෙම්පරාදු කර ගන්න. නැත්නම් මේ ගානට උනත් අපිට කැමට ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස අලුත්ම ක්‍රමයට හදාගත්ත බඩිරගු ව්‍යංජනේ. මේ තියෙන මේ විදිහට හදාගන්න හරිම රසයි මේක. ඉතින් මේක අපිට පුළුවන් තව ටිකක් ලිපේ තියලා රත් වෙනකන් තියලා කැට කපන පදමට අරගෙන කැට කපලා ගන්නත් පුළුවන්. ඉතින් මේක හරිම රසයි යාළුවනේ. එහෙනම් ඔයාලත් මේ වාගේ හදලා බලලා මට කමෙන්ට් කරන්න. ඒ වගේම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් යාළුවනේ ආයෙත් මේ වාගේ අලුත් වීඩියෝ කින් ඔයාලා හමු වෙනකන් ඔයාලට සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා.